මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සඳහා සම්බන්ධ කරගෙන ඔහුට නිසිතන නොදී ඔහුට නිසිතන දුන්නා නම් අද අනුර කුමාර දිසානායක මහත්තයාට බොහෝ ප්‍රශස්ති ඒ වගේම තමයි ජනතාවගේ ආදරය කරුණාව සිහිනට ලැබෙනවා. මේ ලෝකයේ යෙදෙන්නේ නායකත්වයේ දෙන්නේ සරස්වන්තික මහත්තයා. ඒක කාටවත් නැහැ කියලා කියන්නත් බැහැ. ඒක ඒ වගේම තමයි සෝමවංශ අමරජීවි මහත්මයා මම දෙක ප්‍රකාශ කළ තිබුණා. එක් අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්මයා ආයුධ නැහැ කියලා කියද්දි තියෙන එකකින් හරි ගහන්න කියලා කියනවා. ජයග්‍රහණයක් කරලා රට බෙදෙන එක නවත්තලා. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු නැරෙන එක නවත්තලා. මේ මහ පොළොවේ ශාන්තිය කියන මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ ඉතිහාසයේ කාටවත් මකන්න බෑ. අනුර කුමාර දිසානායක මහත්මයා වඩා පරිණතභාවයකින් කටයුතු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔහු දැන් පක්ෂ නායකයෙක් නෙවෙයි ජනාධිපතිවරයෙක්. සාමාන්‍යයෙන් ජනතාව විතරක් නෙවෙයි රටාසීපාවට දෙහිමින් විනාශය ගෙනදෙන අන්තරාය ගෙනදෙන සංසිද්ධිය. අපි අද මේ සමරන්නේ ඒක නැත්නම් අනුස්මරණය කරන්නේ මිනිස්සු මැරුණේක නැවැත්වීම. ඒක නැත්නම් රට දෙකඩ වෙන්න දීපේක නැවැත්වීම සහ මනුෂ්‍ය ඝාතනයන් සිදු නොවීම තමයි සමරන්නේ. ඉතින් ඒ සඳහා දේශපාලන නායකත්වයේ දෙන්නේ මහින්ද රාජපක්ෂ. ඒ සඳහා යුදමේ නායකත්වයේ දෙන්නේ තරස්වන්තික. ඒ වගේම මේ සඳහා විවිධාකාරයේ කැපකිරීම ඊට කලින් බලයටපත් වෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආදී කොට ගත්තා. ඉතින් පිටිපස්සට ගියාම බොහෝ දේශපාලන නායකත්වයන් ලබා දුන්නා. ඒ සඳහා ඒ වගේම බොහෝ හමුදාපතිවරු තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ සඳහා කැප වුණා. ඉතින් අපි විශ්වාස කරනවා ජාතික සංවිධානයක් විදිහට මේ විජයග්‍රාහී යුද්ධ ජයග්‍රහණයේ අනුස්මරණය කරන අවස්ථාවේදී ඉබකට සේනාධිනායකයා විදිහට හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව දිනවා ගත්තා නම් සහ ඔහු වෙනුවෙන් යම් ප්‍රශංසාවක් මොකද මිනිස්සුන්ගේ සියල්ලම නරක නැහැ. යම් හෝ ප්‍රශංසාවක් අනුර කුමාර දිසානායක මහත්මයාට දෙන්න පුළුවන් වුණා නම් මේක අනුර කුමාර දිසානායක මහත්මයාගේ කීර්තිය දැබලීමට හේතුවක් වෙනවා මිසක් එහෙම නැති වෙන්නේ. අපි දන්නේ ඇත්තටම මේ ඇයි අනුර කුමාර දිසානායක මහත්මයා එවන් තීන්දුවක් නොගත්තේ කියලා. මොකද අපි දැක්කේ ඊළඟ මාධ්‍ය සාකච්ඡාවක් වලදී සාගරකාරී වශයෙන් මහත්මයා ප්‍රකාශ කර අපි ඉල්ලීමක් කළා ආණ්ඩුවෙන්. මොකද රාජ්‍ය නායකයෙක් ලැබෙන්නේ නැති නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ අවස්ථාව ලබා දෙන්න කියන එක ප්‍රතික්ෂේප කරා කියලා. ඊට පස්සේ ඕන 20 වෙනිදා වෙනම අනුස්මරණයක් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. නමුත් මෙතනදී අනුර කුමාර දිසානායක මහත්මයාට ගතයුතු පිළිවෙත තිබුණේ මේ යුද්ධය සඳහා අංශු මාත්‍රිය හෝ දායකත්වයක් ලබා දුන්න සියලු රාජ්‍ය 나යකයෝ කැඳවෙන එක. කැඳවලා උන්ට ස්තුති කරන එක. ඔබ මේ යුද්ධයේ ජයග්‍රහණය කරන්නට මේ එළි මරණයක නවත්තන්නට පුංචි වූ සහයෝගයක් ලබා දුන්නා. සියලු හමුදාපතිවරු කැඳවන එක. කැඳවල ඔබ යම් හෝ දායකත්වයක් ලබා දුන්නා. එහෙම අර රාජ්‍ය නායකයෙක් කියලා කියන්නේ ජනාධිපති කෙනෙක් කියලා කියන්නේ පක්ෂයේ නායකයෙක් නෙවෙයි. මොන 2.40 ලක්ෂයක් වූ ජනතාවගේම නායකයා. නමුත් දැන් අපිට අනුර කුමාර දිසානායක මහත්මයාගේ පෙනියන්නේ එහෙම මුළු රටේම නායකයෙක් කියන එක නෙවෙයි. ජනතාවගේ පිටරෙන් එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ නායකයෙක් විදිහට පමණයි තේමී සිටින්නේ. මේක ජාතිවාදයේ ආගම්වාදයේ ගැන කතාවේ අනුර කුමාර දිසානායක මහත්මයා කතා කරලා තිබුණා. නමුත් මේ යුද්ධ ජයග්‍රහණයක් ගැන කතා කරන මොහොතක එවන් මේ ජාතිවාදී ආගම්වාදී කතා කියන එක අනුචිතයි. මොකද අපි දන්නවා උතුරේ මේ ප්‍රාදේශීය සභා නැතිවරණයේ වෙලාවේදී ජාතික ජනබලවේගයේ ඇතැම්මයි ප්‍රකාශ කළ තිබෙන වේද පිළිලේ ප්‍රභාකරන් වෙනුවෙන් අඹ පිළිමයක් හදනවා කියලා. ප්‍රභාකරන්ගේ මෑණියන් වෙනුවෙන් වෙනම වරායක් ඉදි කරනවා කියලා. මේ වන් පොරොන්දු පවා දීලා තිබුණා. නමුත් මේ සියලු පොරොන්දු වලට ප්‍රාදේශීය සභා නැතිවරණය උත්තර ලබා දෙන්න තියෙන ප්‍රාදේශීය දේශපාලකයන් ජයග්‍රහණය කිරුව මිසක් මාලිමාව ජයග්‍රහණය කිරුවේ නෑ දෙමළ ජනතාව.
සහ අපි දැක්කා අද දවසේදී බොහෝ විදේශ රටවල ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, කැනඩාව, නෝර්වේ මේ රටවල LGBT රටේ රැගෙන තරුණ ප්‍රජාව වීදි රැහැලා තමන්ගේ නියජීවු ඒ ත්‍ස්වවාදීන්ව සමරනවා. ඉන්නත් අපි ලංකාවේ එවන් තත්ත්වයක් දැක්කේ සහ මේ ආණ්ඩු කුමාර දිසානායක මහත්මයා අද කරපු කතාවම සම්පූර්ණයෙන් ඇහුවා. ඒ කතාව තුළ බොහෝම ශෝකාකූල නිකන් ඇල්මැරුණු රණවිරුවන්ගේ ධෛර්යය බෙදහෙලන කතාවක් මිසක් ධෛර්ය සම්පන්න කතාවක් තිබ්බේ නැහැ. ඒ සේනාධිනායකයෙකුට දැන් ජනාධිපතිතුමේ සේනාධිනායකයා සේනාවේ ප්‍රධානියා. එහෙනම් ජනාධිපතිවරයා මේ අත්පය අහිමි කරගෙන ජීවිත අහිමි කරගෙන තමන්ගේ දරුවට තාත්තා අහිමි වෙනවා, තාත්තට දරුවා අහිමි වෙනවා, බිරිඳට ස්වාමියා අහිමි වෙනවා. මේ වගේ පැදැන්ත ඛේදවාචකයකින් පස්සේ බොහෝ රුධිරි මහ පොළොවට දායාද කරලා දහදිය වකුරවල මේ ගත්ත ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම කීවිතු කරලා ඉවරනවා. ඒක සුදුසු නෑ. ඉතින් ඒක අපි දකින්න බොහොම නොමනා ක්‍රියාවක් විදිහට අනුකුමාර දිසානායක මහත්මයා උරෝදා පරිණතභාවයකින් කටයුතු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔහු දැන් පක්ෂ නායකයෙක් නෙවෙයි, ජනාධිපතිවරයෙක්. විශේෂයෙන් ඔබ සඳහන් කරා මම ප්‍රශ්නයක් විදිහට විමසුවා මහින්ද රාජපක්ෂ මහත්මයා මෙතෙන්ට සම්බන්ධ කර දැක්කේ නැතිවීම කොහොමද දකින්නේ කියලා. ඉතින් එවකට යුද්ධයේ ජයග්‍රහණ කිරීම සඳහා මුළු ජාත්‍යන්තරයම එපා කියද්දි බාධා එල්ල කරා. ඒ සියලු ජාත්‍යන්තර බලපෑම් වලට යට නොවි යුද්ධයේදී විරෝධාර අභිහිත රණවිරුවන්ගේ මානසික මට්ටම උත්නංවලා ජයග්‍රහණයක් කරලා රට බෙදෙන එක නවත්තලා සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු නැරෙන එක නවත්තලා මේ මහ පොළොවේ ශාන්තිය කියන මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ඉතිහාසයේ කාටවත් නවත්ත මකන්න බෑ. ඒ වගේම එවකට යුදමේ නායකත්වයේ දුන්නේ සරස්වංශයක මහත්මයා. ඒක කාටවත් නැහැ කියලා කියන්නත් බෑ. ඒක ඒ වගේම තමයි සෝමවංශ අමරදේව මහත්මයා මම දැක්ක ප්‍රකාශ කළා තිබුණා. එක් අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්මයා ආයුධ නැහැ කියලා කියද්දි තියෙන එකකින් හරි ගහන්න කියලා කියනවා. ඒ වගේ ජේතේත් මතවාදීනේ යුද්ධේ නිවා කරන්නට මේ යුද්ධයේ ශ්‍රී ලාංකේය හමුදාව ජයග්‍රහණය කරා මෙහෙවන්නට දායකත්වය දුන්නා. ඒ නිසා අනුකුමාර දිසානායක මහත්මයා අවරගණයට ගැනෙන තීන්දුවක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සඳහා සම්බන්ධ කරගෙන ඔහුට නිසිතන නොදී. ඔහුට නිසිතන දුන්නා නම් අද අනුකුමාර දිසානායක මහත්මයාට බොහෝ ප්‍රශස්ති ඒ වගේම තමයි ජනතාවගේ ආදරයේ කරුණාව සිහිනට ලැබෙනවා. නමුත් අද අපි සමාජ මාධ්‍යයේ දෙස බැලුවත් සාමාන්‍ය සිවිලි ජනතාවයට කතා කරත් අපිට පේන්නේ අනුකුමාර දිසානායක මහත්මයාට චෝදනා ස්වරූපයෙන් මිනිස්සු කතා කරනවා. මොකද මුලින් මේ යුද ජයග්‍රහණය විජයග්‍රහණ අනුස්මරණය කිරීම සඳහා අනුකුමාර දිසානායක මහත්මයා පැමිණෙන්නේ නැහැ කියලා මුලින් කිව්වේ. ඊට පස්සේ සමාජයෙන් එල්ලෙන විරෝධයක් එක්ක තමයි ජනාධිපතිවරයා මේ යුද සම්බන්ධව සඳහා පැමිණිය කරපු කතාව බොහොම ඇල්මරුණු කතාවක්. ඉතින් මේව දිහා සබඳේ ජනතාව බොහොම විමසීමෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මිනිස්සු තුළ බොහොම බොහොම පිළිතුරක් තමයි ජනිත වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අර මම කලින් කිව්වා වගේ දැන් මේ විදේශ රටවල තනි වශයෙන් මේ LGBT ත්‍රස්තවාදයේ සැදරීම තුළ ඔවුන් විදහාපාන චිත්‍රයක් තියෙනවා. මොකද අපි දැක්ක මේ අනුකුමාර දිසානායක මහත්මයා බලයට පත් වීමත් එක්ක තුරුමගිනේ යුද හමුදා කන්දේරි ඉවත් කරා. ඒ වගේම ජනාධිපති මන්දිර ඕනේ නැහැ, ඒවා අවශ්‍ය නැහැ කියලා කිව්වා. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා 30 අවුරුදු ශාපකට ඉද්දීකින් පස්සේ තාවත් ඒ මිනිසුන්ගේ මානසිකත්වයේ තියෙන ප්‍රභාකරන් කියලා කියන පළවිවර වුන්දි දෙවියෙක් කියලා. අපි දැක්කේ අර්චනාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේදී කිව්වා. ඉතින් එවැනි මානසිකත්වයක් තාම ගොඩනැගෙන තියෙනවා නම් එවන් අවස්ථාවක උතුරේ සහ නැගෙනහිර ජනාධිපති මන්දිර තිබී යුතු. ඒ ගිහිල්ලා සැපෙන්නේ නෙවෙයි. දකුණෙන් උතුර පාලනය වෙනවායේ කියනව සංකේතය. මොකද මේ 30 අවුරුදු යුද්ධයක් තිබුණ තරක් හින්දා. ඒ වගේම තමයි දකුණේ යුද හමුදාව උතුරේ ඉන්න ඕන. ඒකෝට තමයි දැනෙන්නේ මේ පාලනය කරන ප්‍රදේශවල යුද හමුදාව ඉන්න පුළුවන්. ඔබත් මා ජීවිතේ මේ ප්‍රදේශවල යුද හමුදාව තියෙන යුද හමුදා කඩේරේ තියෙන
මේ මං ඉන්න ප්‍රදේශෙත් විනාඩි 10ක් කරනකොට එහා පැත්තෙන් තියෙනවා ගුවන් හමුදා කඳවුරක්, ඊට එහා පැත්තෙන් නාවික හමුදා කඳවුරක්, ඊට ටිකක් දුර යනකොට තියෙනවා යුද හමුදා කඳවුරක්. මේ කඳවුර තිබුණ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ, අපිට බයක් ඇති වෙන්නේ නැහැ. අපිට ආරක්ෂාවක් නිසා. ඒකේ එහෙම ලංකාවේ නිශ්චිත ස්ථාන තියෙන මේ තැන්වල යුද හමුදා කඳවුරු, නාවික හමුදා කඳවුරු, ගුවන් හමුදා කඳවුරු රිදීවිද. දැන් ඒවත් ඉවත් කරනවා. ඒ අපිට තේරෙනවා නිකන් ලොකු මොකක්ද දෙයක් නෙමෙයි. ඒ කියන්නේ විදේශීය රටවල මේ විදිහට ඒටීටි ප්‍රසවාදීන් දීවි බැහැලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමරනවා. ඒ වගේම දකුණේ දේශපාලකයෝ පාර්ලිමේන්තුව ඇතුලේ කියන උතුරට අසාධාරණයක් වුණා කියලා විශේෂයෙන් මාලිමාවයයි. ඒ වගේම උතුරේ තියෙන යුද හමුදා කඳවුරු ඉවත් වෙනවා. ඒ වගේම ජනාධිපති මන්දිරය ඉවත් වෙනවා. ඒ දෙයට කියනවා උතුරු නැගෙනහිරට අසාධාරණයක් වුණා. ඕන් වෙනම බසක් කතා කරන ජනතාවක් ඕන් ජනසංහාරයක් සිද්ධ කරා කියලා විදේශීය රටවල කැනඩාව තන්තනි වශයෙන් පිළිගත්තා. ඔව් උතුරු නැගෙනහිර වෙනම ස්වාධීන රටක් වී යුතුයි කියලා. එංගලන්තයේ ඒක පිළිගත්තා. නෝර්වේත් ඒක පිළිගත්තා. ප්‍රංශයේ ජර්මනිය තනි වශයෙන් මේවා පිළිගත්තා. අවසානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියනවා අපි වෙනම ඊළාම් රාජ්‍ය පිළිගන්න කියලා. එහෙම පිළිගත්තොත් කොසෝවා රාජ්‍ය රුණාවගේ ලංකාව විදී වෙන්නේ යාමට නියමිතයි. ඉතින් අවුරුදු 30ක් යුද්ධ කළා 30000කට අධික රණවිරු ජීවිත පරිත්‍යාග කළා. දහස් සංඛ්‍යාත රණවිරු අත්පා අහිමි කරගෙන සමග සමීපතෙන් අහිමි කරගෙන මේ මිලියන 200ක් ධනය මේ යුද්ධය සඳහා විරහැදන් කරලා අවසානයේදී ආපහු මොල්ටන්ට ගිහිල්ලා කොලේක ලියලා දෙන්න හදනවා උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍ය විදියට. ඒකෙන්ට නම් මේ මාවත විවර වෙන්නේ දෙවන්ත ඛේදවාසිකයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ දිනසනේ අනතුරු විශ්ලේෂණය කරගෙන අනුකුමාර දිසානායක මහත්මයා සබුද්ධිකව සීල පක්ෂ ඒකරාශී කරලා හොරාණු ණය නැත්නම් සතුරා ඉතින් එහෙම නැතුව බොහොම මිත්‍රශීලී අපේ රටේ මිනිස්සු විදිහට මේ ආර්ථික වර්ගයට කල්පනා කරගෙන කටයුතු කිරීම තමයි වඩා වෙන්නේ. ඒක නැත්නම් වෙන ප්‍රශ්නේ තමයි ඩයස්පෝරාවේ තියෙන ඩොලර් වලට ඒටි කරගෙන ආර්ථිකයේ සමනය කරන්න ගියොත් අන්නකුමාර අවසානයේදී රටේ තියෙන ඒකීයභාවය නැති වෙනවා. අවසානයේදී ආපහු යුද්ධයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒක එච්චර විශ්වාසගත නැහැ. ඒ නිසා පිළිකන අන්නකුමාර දිසානායක මහත්මයා ඊට වඩා සබුද්ධිකව වැඩ කරොත් ඔහුගේ කීර්තියක් ඔහුගේ ජනාධිපති ධූරේ ආයුෂ කාලයට දීර්ඝ කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට එන රට ස්ථාවර වෙනවාට රට ස්ථාවර කරගන්න නම් ජාතිකත්වයේ මත පදනම් වෙන කණ්ඩායමක් විදිහට අනුකුමාර දිසානායක මහත්මයා මාළිමා ආණ්ඩුවක් කටයුතු කළේ ඉතින් කියන එක තමයි අපි සංවිධානයක් විදිහට ගන්න අදහස.